Hello everyone, welcome to my YouTube channel. මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අදත් මම පුංචි පැකේජ් එකක් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන් unboxing කරලා පෙන්නන්න. මේක මගේ third order එක තීමු එකේ. මේ දවස්වල මම තීමු එකට හුරු වෙලා ඉන්නේ. තීමු එකෙන් order කරගත්ත තුන්වෙනි පැකේජ් එක මගේ මේක. අපි open කරලා බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ලොකු පැකේජ් එකක්. මම දාපු අයිටම් ටික ඔක්කොම එකවර මට ඒගොල්ලෝ පැකේජ් එක දාලා යන කෙනා මම මේක ඔක්කොම එකවර අද පෙන්නන්නේ නැහැ. කොටස් දෙකකට වගේ මම මේක පෙන්නන්න try කරනවා. මොකද නැත්තම් වීඩියෝ එක දිග වෙන නිසා. මම මේකෙන් කීපයක් එළියට ගන්නවා. අරගෙන පෙන්නන්න යන්නේ නැහැ. මම අද හිතනවා මේක පොඩි අයිටම් ටිකක් තියෙන ඉන්න එක වීඩියෝ එකට ගමු. වැඩි නැහැ ඇත්තටම. මම ඔක්කොම ටික එළියට ගන්නවා. ඔයාලට පේන්නේ ඔන්න මගේ අයිටම්ස් ටික මම එළියට ගත්තා. අපි මේක කරමු. ඔන්න තියෙනවා මම ඕඩර් කරපු අයිටම්ස් ටික මම ඒවා එකින් එක ඔයාලට එක්ස්ප්ලেইন කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මේක. මොකක්ද මේ කියලා හිතනවා ඇති ඔයගොල්ලෝ. මේක බලන්න අපි අරලා බලමු. ඔයාලට පේනද මේක ඇත්තටම මොබ් එකක්. මේ ඔන්න මගේ මොබ් එක. ඒක මම බලලා ඕඩර් කරගත්තේ මේක. මම ලයිට් එක පොඩ්ඩක් අදාස්සත්. මොකද මගේ තැන දැන් වෙනස් වෙලා නිසා පොඩ්ඩක් තාම ඒ වැඩ ටික හරියට කරගෙන යන්න අමාරුයි මට. ඔන්න මේක මොප් එක හැබැයි එච්චරම ක්වොලිටි එකක් නැහැ. මොකද මේක කොටන් නෙවෙයි මේකේ තියෙන්නේ. නෝමල් නිකන් සින්තටික් වගේ මේ නයිලෝන් ටෙක්ස්චර් එකක් තියෙන්නේ. මේක යූස් කරලා බලන්න ඕන මේක කොහොමද කියලා. මේක සෙට් කරන්න තියෙන්නේ මෙතනින්. ඔයාලට පේනවා ඇති සෙට් කරලා මේ කරහම් ලොකු දිගක් නැහැ. මගේ හයිට් එකේ විදිහට නම් මේක ඇති. ලොකු දිගක් නැහැ. මේ වගේ රවුම්ඩ් තමයි මොප් එක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති රවුම් වූල් ගතිය ගොඩක් තියෙනවා. නමුත් මේක කොටන් එකක් නන් නෙවෙයි. පොඩ්ඩක් හරි කොහේ හරි වැදුනොත් මේක ඇදිලා යන ගතියක් තියෙන්නේ. මම නම් මේක ඇත්තටම රෙකමන්ඩ් කරන්නේ. ඔයාලා ගන්න මේකේ පින්තූර දැකලා ලස්සන දැකලා මේක හොඳයි වගේ පේනවා කියලා හිතලා ගන්න හිතන් ඉන්නවනම් මම නම් කියනවා මේක ගන්න එපා කියලා. මොකද පොඩක් ඒක අවුලක් තියෙනවා වගේ මට තේරෙන නිසා මම කියන්නේ. ඔන්න ඕක තමයි මගේ මොප් එක. හැබැයි ඒක සෙට් කරන්න තියෙන වැඩි උසක් නැහැ. යූස් කරලා බලන්න ඕන මේක කොයි වගේද කියලා. අපි බලමු ඊළඟට අපේ අයිටම් එක මොකක්ද කියලා. මේක තියෙන මම මේක මෙහෙම අයින් කරනවා. අයින් කරලා අපි යමු ඊළඟ අයිටම් එකට. මේක ඔයාලට පේනවාද? මේක ඇවිල්ලා අපි ෂූස් වලට දාන ඉන්සෝල් තමයි මේක තියෙන්නේ. මේක මම ගත්තේ පහේ සෙට් එකක්. ඩස්ට් එකක් තියෙනවා. ඔයාලට පේන නැති ඉන්සෝල් එක මේ වගේ මෙන්න මේ වගේ සෙට් පහක් මේක. මගේ ෂූ සයිස් එකට හරියන්න තමයි මම මේක ගත්තේ. මේක 36 37 ෂූස් වලට යන්නේ. මගේ ෂූ ඇත්තටම මම 36 37 සයිස් තමයි දාන්නේ. ඒ නිසා මට ඒක මේක හරියනවා. ඔන්න ওই ටික ඉන්සෝල් මේක ඇත්තම ෂූ එක ඇතුළට දාන්න. සමහරලාට අපේ ෂූ එක ඇතුලේ අර තියෙන උඩ ඒ පොඩි මේ වගේ එකක් තියෙනවා හැම ෂූ එකකම. ඒක සවුත් වෙන ටික දවසක් යනකොට. ඒ හින්දා මම ඒක ඇතුළට දාන්න තමයි මේක ගත්තේ. ලොකු thickness එකක් නැහැ. මේකේ thickness එකත් එක්ක එන ඒවත් තියෙනවා. මේ වගේ height එකක් එක්ක එන ඒවත් තියෙනවා. ඒ වගේ අපිට අවශ්‍ය විදිහට අවශ්‍ය size එකට බලලා
මේවා ඕඩර් කරගන්න පුළුවන්. ඒක නම් ප්‍රශ්නයක් නෑ. ඒක මම ඕඩර් කරපු එකම ඒ විදිහට ඒක තියෙන්නේ. ඒක නම් තියෙනවා මේකේ කලර්ස් වලින් ඔයාලට ඕඩර් කරගන්න පුළුවන් මේක. ඔන්න මගේ ඒකත් හරි. අපි බලමු ඊළඟ එක මොකක්ද කියලා. මෙතන තියෙනවා චූටි පොඩි බලන්න ඕන මේ පුංචි ඩිස්ක් වගේ. ඇත්තටම මේක ඩිස්ක් නෙවෙයි. මේක ඇත්තටම පුංචි අර අපි එක එක ක්‍රාෆ්ට් කරද්දී අපිට අවශ්‍ය වෙනවා මේක කපන්න. ඇත්තටම අපිට මේක සෙට් කරන්න තියෙන්නේ අපේ ඩ්‍රිල් එකට. මේ වගේ තියලා මෙහෙම මේක දාලා මෙතනින් සෙට් කරන්න තියෙන අයිටම් එකක්. මේක අපිට ඊට පස්සේ මෙතනින් ඩ්‍රිල් එකට සෙට් කරගත්තාම ඔයාලට පේනවා ඇති අපිට පුංචි අයිටම් පොඩි ලී පොඩි අවශ්‍ය දේවල් මේක ඩ්‍රිල් එකට මේක සෙට් කරගත්තාම මේක ඔන් කරාම ඩ්‍රිල් එක මේක කැරකෙනවා. එතකොට අපිට අවශ්‍ය පුංචි අයිටම්ස් කපා ගන්න මේක හරි වටිනවා. මේ වගේ චූටි කිහත් තල වගේ. ඇත්තටම අපි කියනවා මේ අපි ඔය ටයිල් කපන්න ගන්නවා මෙන්න මේ වගේ චුට්ටක් මීට වඩා ගොඩක් ලොකු ඒවා. ඒ වගේ එකක් තමයි මේකත්. ඇත්තටම මට ඒක කියන නම මතක නැහැ. මේ ඒ වගේ පුංචි අයිටම් ටිකක් තමයි මේකේ තියෙන. එක සයිස් වලින් තියෙනවා. අපිට පොඩි පුංචි ෆෝම් ෂීට් නම් ඉතින් කතුරෙන් කපන්න පුළුවන්. නමුත් පුංචි ටිකක් thickness එකෙන් වැඩි දේවල් කපන්න මේවා අපිට යොදා ගන්න පුළුවන්. අර මම කියපු විදිහට පොඩි ඩ්‍රිල් එකකට මේක සෙට් කරගත්තාම ඔන්න ඒක තමයි මේ පුංචි දැටි තල ටිකක් තමයි ඒකේ තියෙන්නේ. මේ වගේ පොඩි අයිටම් තියෙනවා අපිට හදිස්සියකට උවමනා වෙන බබාලගේ ඉස්කෝලේ වැඩ කරගන්න එහෙම අවශ්‍ය වෙන. ඒ වගේම මෙතන තියෙනවා ඔන්න හොඳ අයිටම් එකක්. ඇත්තටම මේක මං අරගත්තේ අපේ ඇත්තටම බාත්රූම් එකේ පොඩි සින්ක් එක වටේට, එතකොට කොමඩ් එක වටේට. අපි දන්නවා ගොඩක් වෙලාවට කොමඩ් ලයින් එක යට ලයින් එක දැන් ග්‍රවුට් කරාම හරි නැත්තම් පොඩ්ඩක් සිලිකොන් දාලා ඒගොල්ලෝ මේ සෙට් කරාම ඒ සිලිකොන් තියෙන හරිය පොඩ්ඩක් බ්ලැක් වෙලා යනවා. මේ අර පොඩ පුස්සල්ලනවා වගේ සෙවල බඳිනවා වගේ වෙනවා. එන්නේ ඒ වගේ තැන්වලට අලවන්න තමයි මම මේක අරගත්තේ. මේකේ ඇත්තටම ස්ටිකර් එකක් වගේ තියෙන්නේ. පේන ඇති මෙතනින් මෙහෙම ඇදලා ගලවන්න තියෙන්නේ. මේක නම් මේක ටේප් එක මෙන්න මේ වගේ මේ ඩබල් ටේප් එක වගේ ඩබල් සයිඩ් නෙවෙයි වන් සයිඩ් ටේප් එක ඇඩිසිව් එකක් තියෙන්නේ ඇලවෙන විදිහට. මේක ගලවලා අපිට අර තැන් වලට අලව ගන්න තමයි තියෙන්නේ. මේ ටේප් එක මේක ටේප් එකක් තියෙන්නේ. ඒක බලන්න ඕන කොහොමද අලවන විදිහ කියලා. මේක අර වගේ මෙන්න මෙහෙම ඒක ඇලෙව්වහම මේ විදිහට ලස්සනට හිටිනවා. අපිට අවශ්‍ය විදිහට ඒක කර්ව් කරලා අවශ්‍ය තැන් වලට අලව ගන්න පුළුවන්. ඒක තමයි මේ මගේ next item එක. අපි බලමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. මේක හරිම ප්‍රයෝජනවත් කියලා මට හිතෙනවා. සිංක් වලට අල්ලන්න. ඇත්තටම මම කොමඩ් එක වටේටයි මේ පොඩ්ඩක් සිංක් එක වටේට අල්ලන්න තමයි මේක ඇත්තටම ගත්තේ. බලන්න ඕන try කරලා කොහොමද කියලා. ඇත්තටම එක පාටම අපි ඇත්තටම මේ අත්දා බලලා නෙවෙයි ඕඩර් කරන්නේ. ඒ හින්දා පොඩ්ඩක් අර දැක්කම ඕඩර් කරනවා අවශ්‍ය වෙන නිසා පොඩි දේවල්. මේක ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා අපි බලමු. මේක ඇතුලේ තියෙන දේ බලමු. පුංචි දේවල් තියෙනවා පොඩ්ඩක් ප්‍රයෝජනවත් වෙන දේවල්. මේක ඇත්තටම චූටි කියතක්. අපි සාමාන්‍යයෙන් මගේ ළඟ තියෙනවා ලොකු කියතක්. ඒ වගේම අපි දන්නවා අර චූටි යකඩ කපන කීයක් තියෙනවා. හදිස්සියකට පුංචි වැඩ කරගන්න මේ වගේ දේවල් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔයාලට පේනදී චූටි දැටි තියෙන පුංචි කිහතක්. ඒක මේ සාමාන්‍යයෙන් එහෙම පොඩි අල්ලන්න පුළුවන් විදිහ පොඩි කිහතක්. එච්චර ලොකු නැහැ.
පොඩි පොඩි වැඩවලට ඇත්තටම හදිසියට පොඩි පොඩි මේ දේවල් කරගන්න ගියාම පොඩි අයගේ ඉස්කෝලේ වැඩවලදී මේ වගේ පුංචි පුංචි දේවල් අවශ්‍ය වෙනවා. ඒ හින්දා නැත්තම් අපිට වඩු මඩුවකටම යන්න වෙන අවස්ථාවල් තියෙනවා. ඊට වඩා ලේසි මං හිතන්නේ අපිම කරගන්න එක. මම නම් ගොඩක් වෙලාවට අවශ්‍ය දේවල් මමමයි කරගන්නේ. ඒ නිසා මට මේ වගේ පොඩි පොඩි අයිටම්ස් හරිම වැදගත්. ඔන්න ඒක පුංචි කියතක් ඇත්තටම මේ වගේ දේවල් ඔයාලා ඒ ඇප් එක යූස් කරන කෙනෙක් නම් දැකලත් ඇති. මේක එක එක කලර් එකකින් ගන්න තියෙනවා. මේ කොටස ලී වලින් එන ඒවත් තියෙනවා. ඒ වගේම මේ තලයේ මේ බ්ලේඩ් එක වෙනම ගන්නත් තියෙනවා අපිට. මේකට සෙට් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති එන්න දාලා මේක සෙට් කරලා තියෙන්නේ. මේ බ්ලේඩ් එක කැඩිලා ගියොත් අපිට එක්ස්ට්‍රා බ්ලේඩ් ඕඩර් කරගන්නත් පුළුවන්. ඕන ඕක තමයි මගේ අයිටම් එක. අපි බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. ඇත්තටම මම මේ පැකේජ් එක ඇවිල්ලා ටික දවසක් වෙනවා. මට ටයිම් එකක් තිබ්බේ නෑ මේ වැඩ ටික කරගන්න. මෙතන නම් තියෙන්නේ ඇත්තටම මේ දැන් අර දෙන්න පිළිවෙලට වඩා ඔපොසිට් අයිටම් එක. අපි බලමු මොකක්ද කියලා. මේක ඔයගොල්ලෝ දැකලත් ඇති Facebook එකේ එහෙම. ඇත්තටම මේක අයිස් කියුබ් එකක් හදන එකක්. ඇත්තටම ඔයගොල්ලෝ දැකලා ඇති මේක ඕන තරම්. මේක ලංකාවේදී අපිට ගන්න ලැබෙන ගානට වඩා ගොඩක් ගාන අඩුයි. මේක සිලිකොන් මේ මෝල්ඩ් එකක්. ඇත්තටම සිලිකන් මෝල්ඩ් එකක් අපිට තියෙන්නේ. මේක ඇතුළට මේක මෙහෙම සෙට් කරලා මේක ඇතුළට වතුර දාලා වතුර හරි අපි හිතමු අපිට අවශ්‍ය ඕනම අපිට සෙට් කරගන්න ඕනම දෙයක් දාලා, ඒ කියන්නේ අපි හිතමු ඇලෝවෙරා එක්ක ඇලෝවෙරා ජූස් කියන්නේ ඇත්තටම ෆේස් එකට අවශ්‍ය වෙන දේවල් තමයි මේකට දාන්න පුළුවන්. මූණට ගාන මේක අයිස් කියුබ් එක අපිට මූණට සත්කාරයක් විදිහට යූස් කරන්න පුළුවන් විදිහේ අයිටම් එකක් තමයි මේක. මේක ඇතුළේ අපිට ඕන ඇලෝවෙරා දාන්න පුළුවන්. අපිට ඕන සුදු හඳුන් අරව මේ ඕනම දෙයක් පළතුරු జాතියක් හරි ভেජිටබල් జాතියක් හරි ෆේස් එකට ස්කින් එකට හොඳ දෙයක් මේකට ෆිල් කරලා ලික්විඩ් ෆෝම් එකෙන් ෆිල් කරලා මේක ෆ්‍රීස් කරන්න තියෙන්නේ. ෆ්‍රීස් කරලා ඉවරලා අපිට මේක ගැලෙව්වහම ලස්සන කියුබ් එකක් අයිස් කියුබ් එකක් මේකේ එනවා. ඒ කියුබ් එක අපිට ෆේස් එකේ රබ් කරන්න තියෙන්නේ තැන් වලට අපිට අවශ්‍ය විදිහට ෆේස් එක ටයිට් කරගන්න, ස්කින් එක ටයිට් කරගන්න, ස්කින් එකට ග්ලෝ එකක් එනවා. ඇත්තටම ඒ අයිස් සත්කාරයෙන් ඒ වගේ දෙයක් කරගන්න තමයි මේ අයිටම් එක ඇත්තටම යූස් කරන්නේ. ඔන්න ඒකත් හරි. මේක නම් ඇත්තටම මට නිකන් හිතිලා ඕඩර් කරපු පුංචි අයිටම් එක. බලමු අපි මොකක්ද කියලා. බලන්න කියන්නේ. ඇත්තටම මේක මේ චූටි හෙයා පාට් එකක්. පොඩි කොණ්ඩ කොටසක් කිව්වොත් හරි. මේක ඇත්තටම ෆ්‍රින්ජ් එකක්. ඔයාලට තේරෙන්නේ නැති. එයා ෆ්‍රින්ජ් එකක්. මේක දැක්කහම තේරෙනවා ඇති. ෆ්‍රන්ට් එකට අපි කියනවා අපි හෙයා ගොඩක් අයගේ හෙයා එක ෆ්‍රන්ට් එකෙන් හරි අඩුයි. ඇත්තේ නැහැ. ඒ නිසා ගොඩක් අයට මේ වගේ පුංචි අයිටම් එකක් තියාගන්න එක වටිනවා කියලා මට හිතෙනවා. මේක මෙතන මේ පොඩි තියෙන පොඩි ක්ලිප් එකක්. ඒ ක්ලිප් එක මෙහෙම මේ අතට සෙට් කරලා මෙහෙම කරන්නයි මෙහෙම සෙට් කරා. ඊට පස්සේ මෙහෙම දෙපැත්තේ පොඩක් මෙහෙම තද කරා. එතකොට ක්ලික් සද්දයක් එනවා. ඔයාලගේ හෙයා එකට මේක හොඳට ටයිට්ට හිටිනවා. ඒ වගේම කියන්න ඕන මේක මේ ඇත්තටම දැම්මට පස්සේ කොහොම හිටියිද දන්නේ නැහැ. පොඩ්ඩක් try කරලා බලන්න ඕන. මම නිකමට වගේ මේක මේ ඕඩර් කරගත්තේ. ලොකු ගාණක් වුණෙත් නැහැ. කේස් ගැලවිලත් යනවා. ෆ්‍රින්ජ් එකක් දාන්න කැමැත්තක් තියෙන කෙනෙකුට මේ ඒක ලස්සනයි කියලා හිතෙනවා මට. තමන්ගේ හෙයා එකට ගැලපෙන විදිහට අවශ්‍ය සයිස් එකට ඒක පොඩ්ඩක් කට් කරගත්තා නම් හොඳයි. ලූස් හෙයා දාලා මේක දාන්නත් පුළුවන්. නෝමල් අපි හිතමු පොනි ටේල් එකක් වගේ දාලා දාන්න පුළුවන්. ඒක කැත නැති වෙන්න ස්ටයිල් කරගන්න දැනගන්න ඕන. ඕක තමයි මගේ next item එක. ඔන්න මං ගෙනාපු item ටික ඔක්කොම අද මම පෙන්නලා ඉවරයිද? අපි තව පැකේජ් එකක් තියෙනවා ඇත්තටම. ඒකත් මම ඕපන් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු අපි ඒකත් ඕපන් කරලා ඔන්න ඕවා තමයි අද මගේ අයිටම්ස්. මේවා ඔක්කොම ටික මම ගත්තේ ටීමු එකෙන්.
මේ දවස්වල හරි ට්‍රෙන්ඩ් එකේ තියෙන shopping app එක ලංකාවේ ගොඩක් අය එකෙන් ගන්නවා. මම දන්න අය ගොඩක් මගේ යාළුවෝ පවා ගොඩක් අය එකෙන් ඕඩර් කරනවා. අපි බලමු මේ කොහොමද කියලා. ඉතින් අතරම quality බඩුත් තියෙනවා නැති ඒවත් තියෙනවා. පොඩ්ඩක් පරිස්සමට බලලා ඕඩර් කරගන්න ඕන. ඔන්න ඔය ටික තමයි මගේ items ටික. තවත් පැකේජ් එකක් තියෙනවා. ඒකත් ඕපන් කරන්න බලාපොරොත්තු වෙන්න. අපි මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.